හරි. අනිත් මෙතඩ් එක තමයි ඩිවිෂනල් මෙතඩ් එක. අපි මේකට එක්සාම්පල් එකක් ගමු. මම හිතන එකක් ගන්නම්. හරි. අන්න මෙයාගේ රූට් එක හොයන්න තියෙනවා. මේකෙදි වැඩ සෙට් එකක් තියෙනවා අපිට. මේකෙදි කරන්නේ අපි ඉස්සෙල්ලාම මෙයාගේ ඩෙසිමල් පොයින්ට් එකේ තියෙන දන හොයාගන්නවා. දැන් මෙයාගේ ඩෙසිමල් පොයින්ට් එක තියෙන්නේ මෙතනනේ. එහෙම නැත්නම් වෙන තැනක තිබ්බනම් අපිට අනිවාර්යෙන් එයාව පෙන්වන්න ඕනේ. මෙයා මෙතන තියෙන්නේ කියලා. පෙන්වන්න නැහැ කියන අනිවාර්යෙන් තියෙන්නේ නම්බර් සෙට් එකකට පිටිපස්සේ. හරිද? මෙයාව මම ලියා ගන්නවා ඊට පස්සේ. මේකෙදි වැඩක් තියෙනවා. අපි දන්නවා ඩෙසිමල් පොයින්ට් එකට පස්සේ බිංදුව ඕන තරම් තියෙනවා කියලා. මේකෙදි අපි මේ ඩෙසිමල් පොයින්ට් එකෙන් දෙපැත්තට කපල් කරගෙන යනවා ඉන්න නම්බර්ස් ටික. හරිද? ඊට පස්සේ යාලා ස්පේසස් තියදී ලියා ගන්නවා. දැන් මෙතන ස්පේස් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන ආයි මෙතන ස්පේස් එකක් තියෙනවා. ආයි මෙතන ස්පේස් එකක් මෙතන ඩෙසිමල් පොයින්ට් එකනේ. අපි දැන් යාලා තියලා ලියා ගමු. ඔන්න 5 ඉන්නවා. ස්පේස් එකක් තියලා 32 ලියුවා. ඊට පස්සේ ස්පේස් එකක් තියලා 41 ලියුවා. ඊට පස්සේ මෙතන ඩෙසිමල් පොයින්ට් එක. ඊට පස්සේ දැන් 0 0 0 0 දැන් 0 කියලා තියෙනවා. තව නම් මෙහි 0ස් දාගන්න පුළුවන් අපිට කිසිම අවුලක් නැහැ. දැන් අපි මෙයාගේ රූට් එක හොයමු. හරි අපිට ඉස්සරම ඉන්න 5. දැන් අපි පර්ෆෙක්ට් ස්ක්වයර් වලින් තමයි වැඩේ කරන්නේ. පහට ළඟම පර්ෆෙක්ට් ස්ක්වයර් එක තියෙන්නේ කීයද? දැන් 4 නේ. එහෙනම් ගන්න ඕන 4. එහෙනම් 2 × 2 තමයි 4 වෙන්නේ. සාමාන්‍ය විදිහට මෙයාගෙන් මෙයා සබ්ස්ට්‍රැක්ට් කරලා 1 දාගන්න. දැන් මෙන්න මෙතනට පල්ලෙහාට එන්නේ මේ 3 විතරක් නෙවෙයි. මෙන්න මේ 32ම තමයි කෙලින්ම මෙන්න මෙතන පල්ලෙහාට එන්නේ. හරිද? ඊට පස්සේ දැන් මෙතෙන්ට එන එක නා බලමු. මෙන්න මෙතන ඉන්න වැලියු එක දෙකකින් මල්ටිප්ලයි වෙලා තමයි මෙන්න මෙතෙන්ට එන්නේ. 4. ඊට මෙතන අපි බොක්ස් එකක් දාගමු. මෙතන බොක්ස් එකක් දාගමු. මේ බොක්ස් එක දාගත්තේ තේරුම තමයි මෙතෙන්ට එන වැලියු එක තමයි මෙතෙන්ටත් එන්නේ. දැන් අපි බලන්න ඕනේ ඒ කියන්නේ 40 කීවරක් කීයද 132 එන්නේ කියලා. හරිද? අපි නිකන් බලමු මෙහෙම. අපි බලමු 42 බලමුකෝ. 42 දෙකෙන්. දැන් මෙතන මේ දෙක එකම වෙන්න ඕනේ. මෙතන දෙක තමයි මෙතන දෙකෙන් වෙනවා. 42 ගුණ කරා 42 දෙකෙන් ගුණ කරාම වෙන්නේ 84යි කියලා. 84 කියලා. අපිට යන්නේ මේ තව පොඩක් වැඩි කියන කෝණ. අපි නිකන් බලමු 43 3න් අපිට එනවා 129. එහෙනම් යන්නේ අපිට ළඟම එක්කෙනා ක්ලෝස් එක්කෙනා. එහෙනම් අපි යව ගමු. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ 3. මෙතෙන්ට තියෙන ඕනේ 3. මෙතන 129. මේ දෙන්න සබ්ස්ට්‍රැක්ට් කරාම අපිට එනවා මෙතන 3 then 0 0. ඊට පස්සේ දැන් ගෙලිම වෙනවා මේ දෙන පල්ලෙහාට 41. මෙයා තව දිගට යනවා. දැන් අපිට මෙතෙන්ට එන වැලියු එක හොයන්නේ මෙන්න මේ දෙන්නම දෙකෙන් මල්ටිප්ලයි වෙලා තමයි පල්ලෙහාට වැටෙන්නේ. එතකොට අපිට එනවා 46. දැන් මෙතන අපි සර්කල් එකක් දාගමු. ඒ සර්කල් එකෙන් තමයි මෙතෙන්ටත් එන්නේ. මෙතෙන් වැලියු තමයි මෙතෙන්ටත් එන්නේ. දැන් අපි බලනවා 460 කීවරක් කීයද 341ක් එන්නේ කියලා. අපි නිකන් බලමු මේක 400 දැන් 61 දැම්මොත් එහෙම 400 ගණන්මනේ. එහෙනම් අපිට වැඩි තියෙනවා නිකන් 0 තමයි දාගන්න ඕනේ දැන්. එතකොට මෙතෙන්ට 0 මෙතෙන්ට 0 මෙතෙන්ට 0. මොකද ඒක එන්නේ නැහැ. අඩු කරත් මෙයාම එන්නේ. මෙතන ඩෙසිමල් පොයින්ට් එකේ ඉස්සරහින් ඩෙසිමල් පොයින්ට් එක තිබ්බා 0.2 කියනවා පල්ලෙහාට. දැන් කෙලින්ම මෙන්න මේ සම්පූර්ණ මෙන්න මෙයාම දෙකෙන් මල්ටිප්ලයි වෙලා තමයි පල්ලෙහාට වැටෙන්නේ. මෙතෙන්ට වැටෙන්නේ. 230 දෙකෙන් ගුණ නම් කීයද? 460. මෙතන මම ට්‍රයැන්ගල් එකක් දාගන්නවා. ඒ ට්‍රයැන්ගල් එකෙන් මෙතෙන්ට දාගන්නවා. හරිනේ. දැන් මේ ට්‍රයැන්ගල් එකේ දැන් මෙතන බලනවා 4600 කීවරක් කීයද? මෙතන එනවා අපිට 34100 වෙන්නේ කියලා. හරි අපි දැන් ඒවා බලමු. ඔන්න 4000 ගානක් 34000 ගානක් තියෙනවා. අපි නිකන් බලමු 4600 අපි 6 වගේ බලමුකෝ. 6න් මල්ටිප්ලයි කරලා බලමු. අපිට එනවා 27000 ගානක්. එහෙනම් බෑ තව යන්න ඕන. බලමු 4600 අපි 8 බලමු කටින්. අපිට එන ඔන්න
36,000 ගණක් එනවා. එහෙනම් යා බෑ අපිට 7 වගේ තමයි ගන්න. 4,607. අපිට 32,249 කියලා. එහෙනම් යා තමයි ගන්න වෙන්නේ. 32,249 කියලා එනවා. මෙතෙන්ට එන්නේ 7. එහෙනම් මෙතන සබ්ස්ට්‍රේට් කරාම දෙන 10යි. මෙතන 1යි. මෙහෙම එනවා. ඊට පස්සේ සපෝට් වලදී මෙයාම ගත්ත පල්ලෙහාට සීරෝස් දෙක දාගත්තා. මේ සම්පූර්ණ එක දෙකකින් ගුණ කරලා මෙතනින් දාගත්තා. සාමාන්‍ය විදිහට හොයාගෙන යන්න තමයි තියෙන්නේ. හරිද? අපිට දැනට ආව විතර ආන්සර් එක අපි දැන් ඔන්න හෙව්වේ මෙයාගෙන. බලමු අපිට ආපු උත්තරේ හරියද කියලා. අපි දැනට හදන් ආපු උත්තරේ හරි. දැක්කා නේද? ඔයාලට උත්තරේ දාලා පෙන්නනවා. අපිට තාවේ යාම තමයි 236.7 කියලා තව ඉස්සරහට යනවා. ඉස්සරහට ආපු උත්තරේ තමයි ඔයාලා මෙතන දැක්කේ. හරි නේද? ওই ක්‍රම දෙක විතරයි තියෙන්නේ.